ඉතින් මගේ යාළුවනේ අද මං කතා කරන්න හිතුවා BG403 කියන V ප්‍රභේදය ගැන. BG403 V ප්‍රභේදය 1993 වර්ෂයේදී බතලගොඩ V පරීක්ෂණ ආයතනය විසින් හඳුන්වා දුන් දිගුකාලීන V ප්‍රභේදයකි. මහසෙන් යන අනුවර්තන නාමයෙන්ද මෙම ප්‍රභේදය ගොවීන් අතර ප්‍රචලිත වේ. සුදු නාඩු V ප්‍රභේදයක් වන අතර V ඇටය මධ්‍යස්ථ දිගකින් යුක්තයි. ගොවීන් පෙන්වා දෙන විදියට හෙක්ටයාරයකින් V කිලෝ 5000ත් 6000ත් අතර අස්වැන්නක් ලබාගත හැකිය. මගේ අත්දැකීම් අනුව පසුගිය මාස ගණන තුලදී V අක්කර භාගයක භූමි වපසරයකින් V පෑලකින් V කිලෝ 1100ත් 1200ත් අතර V ප්‍රමාණයක් ලබා ගැනීමට මට පුළුවන් වුණා. දිගුකාලීන V ප්‍රභේදයක් වන අතර අස්වැනු නෙළීම සඳහා දින 120ත් 125ත් අතර කාලයක් ගත වේ. නමුත් මගේ අත්දැකීම් අනුව මට අස්වැනු නෙළා ගැනීමට දින 135ක් පමණ ගත වුණා. තවන් ක්‍රමයේ ලෙස භාවිතා කළේ ඩැපොක් තවන් ක්‍රමයයි. මාස් කන්නට වඩාත් යෝග්‍ය V ප්‍රභේදයකි. හොඳින් පඳුරු ගසන V ප්‍රභේදයක් වන අතර ගසේ උස සෙන්ටිමීටර 80ත් 85ත් අතර යුක්තයි. ඇද වැටීමක් සිදු වූයේ නැත. පත්‍ර සාමාන්‍ය කොළ පැහැයෙන් යුක්ත වන අතර දජ පත්‍රය ප්‍රමුඛව පෙනේ. බීජ කොපුව කොළ පැහැතිය. බැක්ටීරියා කොළ අංගමාරයට සහ කොළ පාළුවට ප්‍රතිරෝධී වේ. කෘමි හානි අඩු V ප්‍රභේදයකි. පසුගිය මහකන්න තුලදී මගේ BG403 V වගාවට කිසිදු කෘමි හානියක් පැමිණියේද නැත. V බීජ හොඳ බරකින් යුක්තයි. අතරමැදි වියලි කලාපයේ මහාවාරි කුඹුරු සඳහා පොහොර යෙදීමේදී අක්කරයට යූරියා කිලෝග්‍රෑම් 60ත් රතුකුඩු කිලෝ 15ත් මඩ පොහොර කිලෝ 5ක් ප්‍රමාණවත් වේ. ඉතින් මගේ යාළුවනේ මම ගොවිතැන් කරපු සහ ගොවිතැන් කරන V ප්‍රභේද ගැන මම ලබපු අත්දැකීම් තමයි ඔයාලත් සමග මේ බෙදාගන්නේ. පස ප්‍රදේශය දේශගුණය සහ කාලගුණය අනුවත් වගා කන්න අනුවත් අස්වැනු ප්‍රමාණ වෙනස් විය හැක. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. මිත්‍රවරුනි, මම ආත්ම තෘප්තියක් උදෙසා තමයි V ගොවිතැන සිදු කරගෙන යනු ලබන්නේ. ඒ ලබන අත්දැකීම් තමා ඔයාලත් එක්ක මම මේ විදිහට බෙදාගන්නේ. විවිධ බීජ ප්‍රභේද පිළිබඳ මම වීඩියෝ කරගෙන යනු ලබන්නේ මගේ ගොවිතැන් කරන මිතුරන්ට V ප්‍රභේද ගැන දැනුමක් ලබා ගැනීම සඳහාය. සුදුසු V ප්‍රභේද ඒ නිසි කන්නේදී තෝරා ගැනීමට උපකාරයක් සඳහාය. ඉතින් මගේ යාළුවනේ ඔබට V ගොවිතැන සම්බන්ධ ඇති සෑම ගැටලුවක්ම කමෙන්ට් කරන්න. channel එකත් subscribe කරන්න. ඉදිරියේදී V ගොවිතැන සම්බන්ධ සවිස්තරාත්මක වීඩියෝ පට ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.